නුඹව දැක්ක දවසේම මට සැක හිතුණා. උඹගේ රංගපෑමයි මෙයාගේ නාට්‍යයයි. මම මොකද්ද උඹගේ නම? ශිවු. අන්න ඇල්ලුවා. මේ අසිපතු දරපුවත. මට අඳුන ගන්න බැරිද? මාමා කරන්නක මොන හරි දෙයක්. ඔබතුමිය මොනවද මේ කියවන්නේ? මේක මෝඩ කොළුවෙක්නේ. ඒක බලාගමු. හීලා නැති හරකෙක් කියවන්නේ. ඇයි මේ රාජකුමාරී මේ වගේ අපරාධයක් කරන්නේ? කෙවිතක්වත් අල්ලගන්න බැරි එකෙකුට හෙල්ලයක් දීලා හරකෙක්ව කුලප් කරලා එවන්නේ. අනි අනිත් එක රාජකුමාරී මේක මන්ද බුද්ධික කොල්ලෙක් බැරිලා අයියෝ. අනේ මගේ අහිංසක කොල්ලා මරලා දැම්ම නේද? අනේ තාම කටේ කිරිසුමුදුවත් ගිහිල්ලා නැහැ. අත කැඩිලා නේද? අයියෝ ඔබතුමිය කරපු වැඩෙන් මේකට දැන් මගුලක්වත් කතා කරගන්නේ කොහොමද? දැන් අත හොඳ කරගන්නේ කොහොමද? මොකද්ද කළේ ඔබතුමිය? චුට්ටක් ඉන්න. රතයක් ගේන්න. අනේ දෙවියනේ මන් දැන් මොකද කරන්නේ? මේකගේ අත කරලා දැම්ම නේද ඔබතුමිය? අනේ දෙවියනේ. අයියෝ දෙවියනේ. ඔබට කිව්ව දේ ඇහුන්නේ නැද්ද? නැගිරපිය. අන්න. ඒ කොට්ටේ තියන්න. මේ බෙහෙත් ටික පොවන්න. වට්ටෝරුව හරියට ගත්තොත් ඉක්මනට සුව වෙයි. අනේ දෙයියනේ කැඩුණු වතක් එක්ක කොහොමද දිදාගන්නේ දෙයියනේ? දැන් මෙයාව බලාගන්නේ කවුද? මොනවද සින්දු කියන්නේ? මේ වෙලාවේ කවුද යකෝ සින්දු කියන්නේ ඔබට අහන්න? අනේ දෙයියනේ දැන් ඉතින් කවුද සින්දු කියන්නේ? මේ ඔබතුමී සින්දු කියනවද? ඔබ දන්නේ නැහැ සින්දු කියන්නේ? ඔබවත් සින්දුවක් කියන්නකෝ. මම නම් දන්නේ. ඔබටත් බැරිද? අයියෝ. රාජකුමාරී ඔබ ගායනා කරනවද? අනේ සමා වෙන්න මේ කොල්ලගේ අත කැඩිච්ච එකට මට මොනවද කියවෙනවද දන්නේ නැහැ. අනේ දෙයියනේ. දැන් ඉතින් මොනව කරන්නද? මමවත් පුළුවන් විදිහට කියන්නම්. මව්පියකද නම නැති සොයුර දුක් හදවත තුරුළු කර ඉන්නට වෙයි මතු කඳුළු පිට මහාට කරනට කිසිත් නැත. බෑඩුවට දෙඩුවට මම්මක් කරන්නද පාය ආරන් පුන් සඳවත දැක ඇයි ඔය කඳුළු කොට ඇඬුවට දෙඩුවට පලක් නැත අද තවනට ඇය අද